වයිෆ් මිය ගියා නැවත විවාහ වෙන්නද? ඒත් මං කැමති වැඩිහිට පිරිමින්ට. මගේ වයස 34යි. බැඳලා හිටියා. දැන් වයිෆ් නැති වෙලා අවුරුදු 2ක් වෙනවා. දැන් බඳින්නත් හිතෙනවා. වයිෆ් එක්ක සෙක්ස් කරා. ඒ වුණාට මට දැන් අවුරුදු 40ට වැඩි පිරිමියෙක් එක්ක සෙක්ස් කරන්න හිතෙනවා. එහෙම සෙක්ස් කරලා තියෙනවා. මම ගේද බයිසෙක්ෂුවල් කෙනෙක්ද? මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන වයස 34ක පිරිමි පුද්ගලයෙක්. ඔහු විවාහ වෙලා ඔහුගේ භාර්යාව මිය ගියා කියලා. ඉතින් එයාට තියෙන ප්‍රශ්නය තමයි එයා නැවත කාන්තාවක් විවාහ කරගන්නද නැත්නම් එයා කැමති අවුරුදු 40කට වඩා වැඩි අයත් එක්ක සෙක්ස් කරන්න. කියන්නේ පිරිමියට එහෙම කට්ටියට කැමති කියන එකයි. එතකොට එයා ගේද බයිසෙක්ෂුවල්ද කියන එක තමයි මෙයාට දැනගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන හුඟ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම මම හිතන්නේ මගේ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා තමන් ගේද බයිසෙක්ෂුවල්ද කියලා හොයාගන්න. ඒ වීඩියෝ එකේ විස්තරය මම මෙතන දාන්නම්. ඔබ ඒ වීඩියෝ එක බලන්න. මොකද ඒ වීඩියෝ එකේ තියෙන දේවල් මම නැවත මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔබ රෙෆර් කරනවා නම් හොඳයි කියන එක මම කියනවා. ඉතින් අපි මෙතනදී මේ පුද්ගලයාගේ ප්‍රශ්නය ගැන කතා කරද්දී අපිට හිතන්න වෙනවා මෙයා විවාහ වෙලා ඉඳලා තියෙන්නේ, වයිෆ් නැති වෙලා තියෙනවා. එතකොට මේ අයට දරුවෝ ඉන්නවද කියන එක. නමුත් මේ ප්‍රශ්නේදී සඳහන් කළා නෑ දරුවෝ ඉන්නවද කියලා. දරුවෝ ඉන්නවා නම් මේ ප්‍රශ්නේ හුඟක් වෙනස් වෙනවා. මම මුලින් කතා කරන්නම් දරුවෝ නැති කෙනෙක් ගැන. මොකද මෙයා සඳහන් කළා නැති හින්දා. එතකොට ඔබට මේ කතා කරන පුද්ගලයාට දැනෙනවා නම් එයා ගේ කෙනෙක්ද නැද්ද කියන එක. ඉතින් එයාගේ ජීවිතය අතර විවාහ වෙලා කාන්තාවක් එක්ක ඉද්දිත් එයා සඳහන් කරලා තියෙනවා එයා වයස අවුරුදු 40ට වඩා වැඩි අයත් එක්ක සෙක්ස් කරා කියලා. එතකොට ඒ කියන්නේ එයා විවාහයකට ගිහිල්ලා කාන්තාවක් එක්ක ජීවත් වෙද්දී විවාහ ජීවිතයක් ගෙනියද්දිත් එයා පිරිමියෙක් එක්ක ලිංගිකව එක් වෙලා තියෙනවා. එතකොට එයාගේ ගේ කියන පැත්ත, ඒ කියන්නේ සමරිසි පැත්ත, සමලිංගික පැත්ත තියෙනවා. ඉතින් ඒක අපිට නැහැ කියලා කියන්න බෑ. ඒතකොට මෙයා මෙතනදී බලන්න ඕන දැන් මම අර කිව්ව ගේද බයිසෙක්ෂුවල්ද කියන වීඩියෝ එකේ කියනවා වගේ ඔබ බලන්න ඔබ ගැන හිතලා ඔබගේ ලිංගික ආකර්ෂණය වෙන්නේ කාටද? මේ කතා කරන ඔබට මේ අහගෙන ඉන්න හැම එක්කෙනාටම මම කියන ඔබගේ ලිංගික ආකර්ෂණය වෙන්නේ ඔබ පිරිමි කෙනෙක්ද නැත්නම් කාන්තාවක්ද කියන. ඒ දෙකටම ඔබ ආකර්ෂණය වෙනවා නම් තමයි ඔබ බයිසෙක්ෂුවල් වෙන්න ඕනේ. දැන් ඔබ මේ වගේ විවාහ වෙලා ඉන්න අය තමා විරුද්ධ ලිංග විවාහයකට ගිහලා කාන්තාවක් ඉන්නවා. නමුත් වෙනත් පිරිමියෙක් එක්ක ඉන්නවා. එතකොට ඒ අයට මට කියන්න තියෙන්නේ ඔබ බයිසෙක්ෂුවල් නම් ඔබගේ විවාහ ජීවිතය, ඒතර ඔබගේ විවාහ ජීවිතය කියන්නේ ඔබගේ වෙනමම ගෙදර කියන දේ. ඒතර ඔබ අනිවාර්යෙන් චීටිං. ඒ කියන්නේ ඔබ විවාහයෙන් ඔබගේ සහකාරය නැත්නම් සහකාරියගෙන් එළියේ වෙන අයත් එක්ක සෙක්ස් කරනවා කියන ඔබ හොර වැඩ කරනවා කියන එක. ඉතින් ඒක මං හරිද වැරදිද කියන එක මෙතන කියන්න යන්නේ නැහැ. ඔබ කරලා තියෙනවා නම් ඔබ කරනවා නම් ඔබ බලන්න ඔබට පිරිමි කෙනෙක් නම් ඔබ ගැහැණු අයත් එක්කත් සෙක්ස් කරනවද නැත්නම් ඔබ පිරිමි අය එක්ක විතරද සෙක්ස් කරන්නේ? ඔබ ගෙදර විවාහක බිරිඳක් ඉද්දි, ගෙදර භාර්යාවක් ඉද්දි ඔබ පිරිමියෙක් එක්ක විතරක් නම් සෙක්ස් කරන්නේ. ඔබගේ ඇත්තටම ගේද බයිසෙක්ෂුවල්ද කියන එකේදී මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මම හිතන්නේ අපි බයිසෙක්ෂුවල් කියන පැත්තට වඩා ඔබ ගේ කියන පැත්තට බරයි. මොකද ඔබ බයිසෙක්ෂුවල් කෙනෙක් නම් ඔබ විවාහෙන් පිට දේවල් පිට අයත් එක්ක සෙක්ස් කරනවා නම් ඔබ අනිවාර්යෙන් ඒ කියන්නේ ඔබ ගෙදර විවාහය කියන පවුල කියන සංස්ථාවෙන් එළියේ දේවල් ඔබ ලිංගිකව එක් වෙනවා නම් ඔබ ගෑනු කෙනෙක්ටත් වෙනවා නම් පිරිමි කෙනෙක්ටත් වෙනවා නම් වෙන පිරිමි අයටත් ගෑනු අයටත් දෙගොල්ලන්ටම ඔබ ගිහිල්ලා ඔබගේ බිරිඳගෙන් නැත්නම් ඔබගේ විවාහයෙන් එළියේ ගිහිල්ලා සෙක්ස් කරනවා නම් ඒ කියන්නේ ඔබ ඒතර බයිසෙක්ෂුවල් කෙනෙක් වෙන්න ඕනේ. ඔබ එහෙම නැතුව නැත්නම් මගේ බිරිඳත් එක්ක විතරයි විවාහයේ ඉන්න බිරිඳත් එක්ක විතරයි මම සෙක්ස් කරන්නේ. මම එළියේ ගිහිල්ලා පිරිමි අයත් එක්ක සෙක්ස් කරනවා කියනනම් එතකොට ඔබගේ බයිසෙක්ෂුවල් කියන එකට වඩා ඔබගේ තියෙන ගේ පැත්ත. මොකද හුඟක් ලංකාවේ ඉන්න ගේ අය විවාහ වෙලා බිරිඳක් දරුවෝ ඉන්නවා, පවුලක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ පිරිමියට තමයි කැමති. නමුත් ඒගොල්ලන්ගේ අර ඒ දේ වහගන්න ආභරණයක් හැටියට, ආවරණයක් හැටියට තියාගෙන ඒගොල්ලෝ විවාහය කියන එක නැත්නම් කාන්තාවක් කියන එක තියාගෙන යනවා. ඉතින් ඒක මම හිතන්නේ හුඟක් මගේ වයසේ ඉන්න කට්ටිය සහ මම හිතන්නේ මිලේනියම්ස්ලාට කලින් කට්ටිය හුඟක් වෙලාවට මේ වගේ දේවල් තමයි කරලා තියෙන්නේ. මොකද ඒ අය හුඟක් වෙලාවට එළියට ඇවිල්ලා තමන් වෙලා ඉන්න බයයි. ඉතින් ඒක හින්දා හුඟක් දෙනෙක් විරුද්ධ ලිංගික විවාහයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබ විරුද්ධ ලිංගිකයට විවාහයකට ගිය පළියෙන් සහ ඔබ පිරිමියෙක් එක්කත් මම මේ කතා කරන පිරිමි කෙනෙක් ගැන ඔබ පිරිමියෙක් එක්කත් සෙක්ස් කරනවා නම් ඔබ ද්විලිංගික නැත්නම් බයිසෙක්ෂුවල් කියලා කියන්න බෑ. මොකද සමහරලාට ගේ අය තමාගේ තියෙන ඒක අර ඉන්ටර්නල් හෝමෝෆෝබියාව කියලා කියනවා. ඒක තමාගේම ලිංගිකත්වය අඳුනා ගන්න නැත්නම් පෙන්නගෙන ඉන්න තියෙන බය. තමාගේ
ඇඟ ඇතුළෙන්ම පෙට්ටියක් ගහලා නැත්නම් ෆ්‍රේම් එකක් ගහලා මම බයිසෙක්ෂුවල් කියලා ෆ්‍රේම් එකක් ගහගෙන මම ඒකට ඒතකොට ඒකෙන් හිත හදා ගන්න අපි මොන හරි ක්‍රමයකින් අපි හිත හදා ගන්න අපේ හිත හදා ගන්න ක්‍රම අපි පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දැන් මේ ප්‍රශ්නේ ඉන්න කෙනාගෙන් එයා තව විවාහයකට යන්නද? ඉතින් ඔබ තව විවාහයකට යන්න නම් ඔබ ඇයි ඔබ කලින් විවාහයට හිටපු එක්කෙනා ඉද්දිත් ඔබ වෙන අයත් එක්ක සෙක්ස් කරේ? ඔබ ඒතර හොරා කණ්ඩ ගිහිල්ලා තියෙනවා එළියට. ඔබ ඒ කලින් එක්කෙනා ඉද්දිත් ඔබ වෙන කාන්තාවත් එක්කත් ගියා නම් ඔබ ඒතර කෙලින්ම බයිසෙක්ෂුවල් කියන පැත්තට තියෙනවා. නැත්නම් ඔබ පිරිමියාත් එක්ක විතරක් නම් ගියේ ඔබ කාන්තාව ඉද්දි මම හිතන්නේ ඔබ ගේ කියන එක හංග ගන්න හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් ඔබට මං අර වීඩියෝ එකේ බලන්න ඒකේ මං කියනවා මොනවාද ඔබ ගේද බයිසෙක්ෂුවල්ද කියලා හොයන්න පුළුවන් වෙන්න තමා සාමාන්‍යයෙන් තමා සොයන නිර්දනය කරද්දි මොන වගේ දේවල්ද බලන්නේ තමාගේ හිත ආකර්ෂණය වෙන්නේ මොන වගේ ලිංගික ක්‍රියාවලියන්ටද තමා වීඩියෝ එකක් බලනවා නම් ෆෝන් එකෙන් තමාගේ තියෙන අතේ තියෙන ෆෝන් එකෙන් වීඩියෝස් බලනවා නම් වැඩි හිටියන්ට පමණක් තියෙන ෆෝන් වගේ වීඩියෝ බලනවා නම් ඔබ මොන වගේ දෙයකටද ආකර්ෂණය වෙන්නේ කියන එකෙන් ඔබට හිතන්න පුළුවන් ඔබ මොන පැත්තටද බර කියන එක. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔබ හිතනවා නම් ඔබ පිරිමියාට විතරයි වැඩියෙන් බර කියලා මං හිතන්නේ මං ඔබට අවවාදයක් හැටියට දෙන්නේ නැහැ ඔබට දෙන්නේ නැහැ ඔබ තවත් කාන්තාවක් විවාහ කරගෙන ඒ විවාහේ හොර වැඩ කරගෙන එළිය ගිහිල්ලා ඔබ තවත් අවුරුදු 40ට වැඩි හරි කවුරු හරි පිරිමියෙක් එක්ක ඔබ සෙක්ස් කරනවා නම් ඔබ තවත් කාන්තාවක් විවාහ වෙලා අමාරුවේ දාන්න එපා ඒ කාන්තාව. ඉතින් ඔබට දෙපැත්තෙම දේවල් ඔබ කරලා තිනවා. ඔබ කාන්තාව දම මේ කතාවේ කියන එක්කෙනා නම් වෙන කාන්තාවන් එක්ක ඉඳලා නැහැ. ඒ කියන්නේ ඔබගේ ගේ පැත්ත වැඩි. ඔබ ගේ කෙනෙක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒකෙන් හින්දා ඔබ ගේ කෙනෙක් කියලා ඔබට හිතෙනවා නම් ඔබ දැනෙනවා නම් තවත් කාන්තාවක් විවාහ කරගෙන ඔබේ ජීවිතේ නැති කරගන්න එපා. දැන් මං එන්නම් ප්‍රශ්නේදී දරුවෝ ඉන්නවනම් මෙතන දරුවෝ ඉන්නවනම් ප්‍රශ්නේ ටිකක් වෙන පැත්තකට. මොකද දරුවෝ කුඩා නම් පොඩි ළමයි නම් ඉන්නේ ඔබට ඔබේ නිවසේ කාන්තාවක් ඉන්න අවශ්‍යයි. එතකොට ඔබට ඔබ කාන්තාවක්ව විවාහයකට අනේකේ හොඳ තත්ත්වයක් තියෙනවා. මොකද දරුවන් ගැන හිතලා. මොකද දරුවන්ට අම්මා කෙනෙක්ගේ උණුසුම අවශ්‍යයි. අම්මා දරුවෝ පොඩි නම් අම්මා මොකද අවුරුදු 34 කියන්නේ මෙතන එම් දරුවෝ ඉන්නවා නම් දරුවෝ පොඩි අය වෙන්න ඕනේ. ඒ පොඩි අය නම් දරුවෝ ඉන්නේ ඒ අයට කාන්තාවක් අවශ්‍යයි. එතකොට ඔබ එහෙම කාන්තාවක් විවාහ කරගෙන 40ට වැඩි වෙනත් සෙක්ස් අයත් එක්ක සෙක්ස් කරන්න යනවා නම් ඒ කියන්නේ ඔබගේ විවාහ ජීවිතයෙන් හොරා කට්ටිපයින් එක හොර වැඩ කරනවා කියන එක. ඉතින් ඒ වගේ තත්ත්වයකට යන්නේකින් ඔබ කරන්නේ ඔබගේ විවාහ ජීවිතයත් නැති කරගන්න. ඔබේ මානසිකව ඇතුළාන්තයේ තියෙන සතුටත් නැති කරගන්න. ඔබ මොකද හොර වැඩක් කරන්නේ? හොරෙන් කරන්නේ හැමතිස්සම. හැමතිස්සම මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා අහුවේද මේ කරන වැඩේ හොර අහුවේද කිය හොරෙන්නේ කරන්නේ. ඉතින් ඇත්තටම ඇයි ඔබ වෙලා ඉන්නේ නැත්තේ? ඔබට දරුවෝ ඉන්නවා නම් තමයි මම කියන්නේ ඒ වගේ. එහෙමනම් ඔබ බදින කාන්තාවටත් ඒ දේවල් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් විදිහට කියලා දැනුවත් කරලා බඳින්න. එතකොට ඒ එන කාන්තාවත් දරුවෝ ගැන හිතලා හිතන අපි දැන් සමහරවිට දරුවෝ ඉන්න ස්වාමිපුරුෂයා මැරිච්ච කාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ වගේ කෙනෙක් වුණොත් එතකොට එතන එකතුවක් තියෙනවා. මම හැබැයි එතකොට අර අපේ සමාජයේ අපි අහලා තියෙන කුඩම්මලා සැලකිලි අරම්මන ඔයගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් හිතන්න වෙනවා දරුවෝ ඉන්නවනම්. නැත්තම් මම හිතන්නේ දරුවෝ නැත්තම් මම ඔබට කියන එකම දේ තමයි ඔබ තවත් කාන්තාවක්ව බැඳගෙන ඒ කාන්තාව අමාරුවේ දාන්නත් එපා. ඔබ කැමති පිරිමියාත් එක්ක ඉන්න පිරිමියාත් එක්ක ගිහිල්ලා සතුටු වෙන්න. ඔබේ ජීවිතේ ඔබ වෙලා ජීවත් වෙන්න. ඔබගේ හැටියට ඉන්න. ඔබ වැඩිමල් 40ට වඩා වැඩි කියන එක විශේෂත්වයක් නෑ. ඒක ඉතින් එක්කෙනාගේ ආකර්ෂණය වෙන පුද්ගලයෝ. මොකද අපේ කියන නැත්නම් කුය කියන එකේ හරි විවිධත්වයක් තියෙන. එක පුද්ගලයා එක විදිහකට කැමති. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ කැමැත්තට අනුව ඔබ කැමති කට්ටියත් එක්ක ඔබ විනෝද වෙන්න ඔබ කැමති කට්ටියත් එක්ක රිලේෂන්ෂිප් පවත්වාගෙන යන්න ඔබට හිතෙනවා නම් මේ අවස්ථාවේ කාන්තාවක් එක්කගෙන ඕන තරම් කාන්තාවෝ ඉන්නවා විවාහයකට යන්නේ නැතුව ඔබට ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබගේ ජීවිතය පැහැදිලිව හදාගන්න. ඔබගේ ජීවිතය සතුටෙන් ගෙනියන්න. ඒකද මේ ප්‍රශ්නේ යොමු කරපු කෙනාට මට කියන්න තියෙන්නේ ඔබ කැමති නම් පිරිමියා 40ට වැඩි පිරිමි හරි මොනම පිරිමියෙක් එක්ක හරි ඔබ සෙක්ස් කරලා ඔබ විනෝද වෙන්න කැමති නම් ඔබගේ ලිංගික ආකර්ෂණය තියෙන ඒගොල්ලන්ට නම් ඇයි ඔබ තවත් ගෑණියෙක්ව ජීවිතේ නැති කරන්න යන්නේ? ඇයි ඔබ තවත් කාන්තාවක් විවාහ වෙලා විරුද්ධ ලිංගික විවාහයකට ගිහලා ඔබගේ ජීවිතේ තවත් කොටු කරගන්න තවත් හොරා පයින් දේවල් හොරෙන් කරන දේවල් අර වතුරයට බැලුම් බෝලයක් හංගගෙන ඉන්නවා වගේ ඔය හැංගීම් පාලනය කරන්න නැත්නම් කරන හොර වැඩ මේ දෙපැත්ත බල ජීවත් වෙවි ඔබ තවත් ඇයි හැංගිලා ඉන්න යන්නේ? ඔබගේ දැන් විරුද්ධ ලිංග විවාහයකට ගියානේ ඒ විවාහය දැන් නෑනේ ඔබගේ බිරිඳ නැති වෙලා ඒ දැන් අවුරුදු දෙකක් වෙනවා නම් ඔබ මෙතනින් එහාට අයි තවත් ඒ දෙයකට හිර වෙන්න යන්නේ. ඔබ වෙලා ජීවත් වෙන්න බය වෙන්න එපා. දැන් සමාජයේ හුඟක් දේවල් වෙනස්. අවුරුදු 34යි කියන එක තරුණ වයසක්.
ඔබට ඔබගේ ජීවිතය තව අපිට අවුරුදු 20ක් කර 35ක් කර තව ජීවත් වෙන්න තියෙනවා. අපිට වඩා සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 40ක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ ක්‍රියාකාරීව ඔබ තරුණ විදිහට ඔබගේ මැචුවර්ඩ් ලයිෆ් එක ගෙනියන්න පුළුවන් කාලය තව අවුරුදු 20ක් විතර තියෙනවා. ඉතින් ඒ කාලේ ඇයි ඔබ තවත් බය වෙලා ජීවත් වෙන්නේ? ඇයි ඔබ තවත් දෙබිඩි ජීවිතයක් ගෙනියන්නේ? තවත් කාන්තාවක් ඇති කරගන්න එපා. ඔබ ඔබගේ ආකර්ෂණය වෙන විදිහට ඔබ කැමති කට්ටියත් එක්ක විනෝද වෙමින් ඔබ කැමති කට්ටියත් එක්ක රිලේෂන්ෂිප් ඇති කරගෙන ඔබගේ ජීවිතය ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක තමයි මට අවසානයේ කියන්න තියෙන්නේ. දරුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන හිතන්න. ඒ දරුවෝ ගැන හිතලා ඔබගේ තීරණය ගන්න. මම හිතන්නේ දරුවෝ පොඩි නම් ඒකට අම්මා කෙනෙක්ගේ උණුසුම අවශ්‍යයි. ඉතින් අම්මා කෙනෙක් ගන්නවා නම් ඒකත් හොයලා බලලා හිතලා බලලා ඒ වගේ කෙනෙක් ඇති කරගන්න. ඉතින් නැතුව ඔබ ගේ කෙනෙක් නම් ඔබට හිතෙනවා නම් ඔබ සමරසි පුද්ගලයෙක් කියලා. ඔබගේ විවාහය ගැලවුණා නම් අපි ඩිවෝර්ස් වෙලා හරි නැත්නම් මම මේ කතා කරන්නේ පොදුවේ හැම කෙනෙකුටම ඔබ ඩිවෝර්ස් වෙලා හරි නැත්නම් කාන්තාවෙන් අයින් වෙලා හරි ඔබගේ ඒ වෙච්ච විවාහයෙන් විරුද්ධ ලිංග විවාහයෙන් ඔබ හිර වෙලා හිටිය ඒ ජීවිතයෙන් ඔබ අයින් වෙන්න ක්‍රමයක් ආවනම් නැවතත් ඒ ජීවිතයට යන්න එපා. ගිහලා තවත් කොටු පැන නැත්නම් හොරින් කර හොරා කකා තවත් ජීවිතේ දුක් විඳින්න එපා. ලෝකෙ දැන් වෙනස්. ලංකාවත් වෙනස් වෙමින් පවතිනවා. ලංකාවේ ඉන්න බැන්න පිටරටකට ගිහිල්ලා ඔබට සන්තෝෂෙන් සමරසියව හොඳට පිළිගන්න රටකට ගිහිල්ලා ඔබට ජීවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක හරි ලේසි වැඩක්. ප්ලේන් එක නැගලා දැන් එළියට යන්න ඉතයි තියෙන්නේ. ලෝකය ඒ වගේ වෙනස් වෙමින් පවතින. ඉතින් ඔබ ඒ විදිහට ඔබගේ ජීවිතය ගැන තීරණයක් කරගන්න. ඉතින් මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන් නැවත අපි වෙත යොමු කරන්න. අපිට පුළුවන් විදිහට අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් දැන් අපේ මේ වීඩියෝස් අපි YouTube එකේ විතරක් නෙමෙයි Facebook, TikTok, Instagram කියන සමාජයේ වෙබ් අඩවිවලත් අපි දානවා. ඉතින් ඔබගෙන් මම ඉල්ලනවා ඒ වගේ දේවල් තියෙනවා නම් අනිත් අයටත් අපේ ප්‍රජාවේ අයට දැනගන්න ඒවා ෂෙයා කරන්න. ඒතකොට අපි මේ උත්සාහ කරන අපේ සමාජය දැනුවත් කරන්න හදන මේ උත්සාහයට ඔබේ සහයෝගයක් ලබා දෙන්න ඒ දේවල් අනිත් අයත් වෙතත් යොමු කරලා ඉතින් නැවත මෙවන් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සියලු දෙනාට සැප සතුට ජය පතනවා.